අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට වාසිදායක මුදලකට මිලදී ගන්න පුළුවන් Toyota Corolla මෝටර් රථ පහක් ගැන විස්තර. වීඩියෝ එකේ මුලින්ම මම ඔයාලට අරගෙන ආවේ GD number Toyota Corolla 110 මෝටර් රථයක්. මේකේ තියෙන්නේ ඔටෝ ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ මෝටර් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන මෝටර් රථයක්. මේ මෝටර් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ AC, power steering, power shutter, power mirror වගේ පහසුකම්ත් තියෙන full option මෝටර් රථයක්. මේකේ මුළු මුදලම 38,50,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. මෝටර් රථය බලනවා නම් ඔයාලට මීරිගමට එන්න වෙනවා. එමත් නැත්නම් 077යි 65යි 92යි 955 කියන දුරකථන අංකයෙන් අයිතිකරුව සම්බන්ධ කරගෙන මෝටර් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ දෙවෙනියට මම ඔයාලට අරගෙන ආවේ 1990 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරපු Toyota Corolla 2 මෝටර් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක ඩීසල්. මේ මෝටර් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ෆොටෝස් වල විදියට තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන මෝටර් රථයක්. මේ මෝටර් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 16,75,000යි. වාහනේ බලලා මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. මෝටර් රථේ බලනවා නම් ඔයාලට රාගමට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 077යි 037යි 40යි 03 කියන දුරකථන අංකයෙන් මෝටර් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. වීඩියෝ එකේ තුන්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ Toyota Corolla Elephant Back මෝටර් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක පෙට්‍රල්. මේ මෝටර් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ AC, power steering, power shutter, power mirror වගේ පහසුකම්ත් තියෙන full option මෝටර් රථයක්. මේ මෝටර් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 28,00,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. මෝටර් රථය බලනවා නම් ඔයාලට දඹුල්ලට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 077යි 90යි 73යි 130 කියන දුරකථන අංකයෙන් මෝටර් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ හතරවෙනියට මම ඔයාලට අරගෙන ආවේ 18 නම්බර් 1994 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 1995 අවුරුද්දේ රෙජිස්ටර් කරපු Toyota Corolla AE100 SE Limited මෝටර් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුවල් ටයිප් එක පෙට්‍රල්. මෝටර් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන මෝටර් රථයක්. ඒ වගේම මේකේ AC, power steering, power shutter, power mirror වගේ පහසුකම්ත් තියෙන full option මෝටර් රථයක්. මේ මෝටර් රථයට අලුත් ටයර් දාලා අලුත් බැටරියක් දාලා alloy wheels යොදලා තියෙන්නේ. මෝටර් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ.
මේකේ මුළු මුදලම ලක්ෂ 29යි. වාහනේ බලලා මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. මෝටර් රථය බලනවා නම් ඔයාලට රත්නපුරට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 078යි 63යි 0යි 54යි 49 කියන දුරකථන අංකයෙන් මෝටර් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ පස්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 2000 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 2003 අවුරුද්දේ රෙජිස්ටර් කරපු Toyota Corolla AE110 මෝටර් රථය. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆොයිල් ටයිප් එක පෙට්‍රල්. මේ මෝටර් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්ට්, සීට්, ඔපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන මෝටර් රථයක්. ඒ වගේම මේකේ AC, power steering, power shutter, power mirror වගේ පහසුකමුත් තියෙන full option මෝටර් රථයක්. මෝටර් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම license insurance update කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 30,50,000යි. වාහනේ බලලා මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ මෝටර් රථය මිලදී ගන්න 072යි 47යි 21යි 344 කියන දුරකථන අංකයෙන් මෝටර් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න.